අඟල් එකේ රිබන් එකෙන් ෆ්ලවර් ටියුටෝරියල් එකක් අරන් තමයි අද ආවේ. ඉතින් හැමෝම අහනවනේ අඟල් රිබන් වලින් කොහොමද හදන්නේ? එතකොට පෙති කීයක් දානවද? ඔහොම ගොඩාක් ප්‍රශ්න තිබ්බා. ඉතින් ඒ ඔක්කොටම උත්තරයක් විදියට මම මේ වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් ඉස්සෙල්ලා ඔයාලා කැමතිම කලයකින් රිබන් රෝල් එකක් ගන්න. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන නිසා මම ගත්තේ දම් පාට. ඉතින් මේ විදියට කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන අඟල පැත්තෙන් 2.5ක් මැනගෙන කාඩ්බෝඩ් කෑල්ලක් කපාගෙන මේ විදියට රිබන් රෝල ඔතලා මම ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්නන විදියට මෙහෙම පෙටල් ටික කපා ගන්න ඕන. ඉතින් මම සාමාන්‍යයෙන් එක ෆ්ලවර් එකකට පෙති 20ක් දානවා. එතකොට මම දැන් ෆ්ලවර් දෙකක් ඔයාලට හදලා පෙන්නනවා. එතකොට පෙටල් 40ක් ඕන. ඊට පස්සේ මම මේ පෙන්නන්නේ මල් පෙත්ත මම හදන විදිය, හදන ආකාරය. මේ විදියට මල් පෙත්ත ඉස්සෙල්ලා හදා ගන්න ඕන. මල් පෙත්ත හදලා මේ විදියට මල් පෙති මම 40ක් හදාගත්තා එක ෆ්ලවර් එකකට 20 ගානේ වැටෙන. ඊට පස්සේ ඔයාලා දන්නවනේ ඉතින් ඔය විදියට අලව ගන්න ඕන. ඔයාලා දන්නවනේ ඉතින් ග්ලූ ගන් එකක්, ග්ලූ ස්ටික් ඕන. ඉතින් මේ පෙන්නන විදියට මම මල් පෙති 10 වෙන වෙනම එක මලකට ඔහොම අලව ගත්තා. ඉස්සෙල්ලම 10ක් අලව ගන්නවා. ඊට පස්සේ ආයෙ වෙනම 10ක් අලවගෙන ඒ 10 බාබිකියු ස්ටික් එකකට මේ විදියට ඉස්සෙල්ලම 10 අපි ඔතා ගන්නවා. ඔයාලට වීඩියෝ එක මම ස්පීඩ් කරලා දාලා තියෙන්නේ නැත්නම් හිමින් දැම්මොත් දිග වෙනවා. නැත්නම් ඔයාලටත් බෝරින් වෙන නිසා. මේ විදියට ඉස්සෙල්ලම 10 අපි බාබිකියු ස්ටික් එකේ ඔතා ගන්නවා. ඊට පස්සේ ඉතුරු 10 මේ විදියට මල එක පැත්තකින් තියලා ඉතුරු ටික අපි ඔතාගෙන යනවා. ඉවර වෙනකම්ම ඔතාගෙන යන්න. එතිල්ලක් තමයි තියෙන්නේ. ඊට පස්සේ එක මලකට පෙති 20 ගානේ දාලා මේ හැදුවම මෙහෙම තමයි ෆ්ලවර්ස් දෙකම තියෙන්නේ. ඉතින් තව වීඩියෝ එකක් මම අරගෙන එන්නම්. අදට ගිහින් එන්නම්. බයි.